කොහොමද ඔයගලන්ට? ඉතින් my first track program එක අපි හැමදාම අරන් ඉන්නේ මේ music industry එකේ බොහොම අලුත් දේවල් ගැන කතා බහ කරන්න. ඉතින් අද දවසේත් මම එකතු කරගෙන ඇවිල්ලා ඉන්නවා අපේ රටට ගොඩක් වැදගත් දෙන්නෙක්. ඒ කියන්නේ music industry එක වගේම තමයි අපේ රටත් එක්ක මේ වෙන collaborations එක. music පැත්තෙන් වෙන්න පුළුවන්, ඒ වගේම tourism පැත්තෙන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම ගොඩක් වෙලාවට සංකලනයක් එක්ක යන්න පුළුවන් බොහොම මියුසික් ඉන්ඩස්ට්‍රි එකට බොහොම වැදගත් දෙන්නෙක් එක්ක කතා බහ කරන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මගෙත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. අද දවසේ බොහොම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන මම ආවා. ඉතින් මම ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ අද දවසේ ඇවිල්ලා ඉන්න අපේ ආටිස්ලා දෙන්නව. විශේෂයෙන් මනෝජ් ෆොන්සේකා. අයිබෝන් ඉතින් ඔහු අපි දන්නවා මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට, මියුසික් කම්පෝසර් කෙනෙක් හැටියට, ඒ වගේම ලිරික්ස් රයිටර් කෙනෙක් හැටියට සහ ඒ අපි දන්න ටික ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා හඳුනලා දෙන්න පුළුවන් නම් ඇත්තටම ඔහු දැනට ඔන්ටර්ප්‍රනර් කෙනෙක්, ඒ වගේම අපේ ලංකාවට සංචාරක ව්‍යාපාරයේ ගෙන කල්චරල් ප්‍රෝග්‍රෑම්ස් වල වැඩ කරන කෙනෙක්. ඉතින් මම ඒක එක දිගටම කියන්නේ නැතුව මම ටික ටික ඔහුත් එක්ක කතා බහ කරලා ඔයගලන්ට විස්තර ගෙනන. ඒ වගේම අද අපි කතා බහ කරන විශේෂම මේ අද දවසේ කතා බහ කරන ගීතයේ ගායිකාව මම හඳුනලා දෙන්න යන්නේ. ඇය ශ්‍රී ලාංකික කෙනෙක් නෙවෙයි. නේද මනෝජ්? ඔබ හඳුන්වලා දෙනවද? මම ඉස්සෙල්ලාම නම කියලා ඉන්නම්. Good morning, Ayubowan, Jennifer Grumman. Ayubowan, thank you. Ayubowan. So, how do you feel? I'm very happy to be here. I can see you're very excited. Yes, very, very excited. I mean, it's what's happening for me since the first time that I came in Sri Lanka this summer is absolutely this is the first program, yeah? Yes, that's absolutely my first program. Okay. And I mean, I first discovered Sri Lanka in July. So it's very, very, it's very close. And everything that goes, it's going so wonderfully. And and you welcome me here, after 3 weeks 3 months after starting, just being a tourist. Thank you very much, and it's such an adventure. Okay, I'll be talking to you in a while, so I'll go up to him and absolutely no problem. Come back to you. Yes. Okay, Manoj Fonseca මට ඉස්ලාම් කියන්නේ කොහොමද මේ collaboration එක වුනේ? දැන් අද අපි විශේෂයෙන් කතා බහ කරන්න යන්නේ මේ සින්දුව. ශ්‍රී ලංකාව ගැන, ශ්‍රී ලංකාවේ ප්‍රෞಢත්වයේ ලස්සන මේ හැමදේම අරගෙන අවිල්ලා තිනවා. ඔයාගේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඉතිහාසයත් එක්ක වෙනසක් කරන්න තමයි යන්නේ. මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම මේක හිතා ගන්න බැරි වෙනසක් උනේ. මම මියුසික් ටික කාලයකට බ්‍රේක් කරලා මම ටුවරිසම් පැත්තට යමුණා. හේතුව මගේ වයිෆ්ගේ ආයුර්වේද ડોක්ටර් කෙනෙක්. එයාගේ තිබ්බ ආසාවක් එක්ක අපි වෙල්නස් සෙන්ටර් එකක්, ඒ වගේ ආයුර්වේද හොස්පිටල් එකක් පටන් ගන්නවා හබර්න ධන්වන්තරි ආයුර්වේද ඇන් වෙල්නස් කියලා. ඉතින් ඒකත් එක්ක ජෙනිෆර් එන්නේ අපේ ලොකේෂන් එකට අහම්බෙන්. ජෙනිෆර් වෙන ලොකේෂන් එක තමයි නැවතිලා හිටියේ. එහිමිද්දී අපෙන් ට්‍රීට්මන්ට්ස් එහෙම ගන්න හිතාගෙන සහ එයා ආසයි හරිම ෆීල් එකේ නිදහස ජීවිතේ විඳින්න ඕනේද. ඒ හැමෝම ඇවිල්ලා එතනදී අපි කතා කරා. කතා කරපුවම ජෙනිෆර් කිව්වා I am an opera singer. I am also musician in Sri Lanka. ඊට පස්සේ මෙයාට ඔය වගේම එයාට මාර ෆීල් වුණා ඒක. ඉතින් මටත් එහෙම ඉතින් අපි ඉතින් කලාවට අපි මාර ආදරේ. ඒක මොන හෝ රටක වේවා කලාව කියන දෙයට මම හරි ආදරේ. ඉතින් ඒකෙදි මම මෙයාත් එක්ක කතා කරද්දි මෙයා කිව්වා අපි එන එක මම ඔයා දවස් කීයක් මෙහි ඉන්නවද? මම කිව්වා දවස් 5ක් තව ලංකාවේ ඉන්නවා. එහෙනම් දවස් කීයක් හබරන ඉන්නවද? දවස් 2ක් හබරන ඉන්නවා කිව්වා. දැන් හබරන දවස් 2යි ඉන්නේ. දවස් 5 මෙයා ටුවර් එක යන්නත් ඕනේ. ඊට පස්සේ මොකද මේ අපි දැන් සින්දුවක් කරන්නත් ඕනේ. කොහොම හරි අද හවස හම්බුණා. රෑ වෙද්දි මම ඇහුවා මෙයාගේ ෆීල් එක ලංකාව ගැන දැනෙන. ඊට පස්සේ ඒ ෆීල් එක මෙයා මට ට්‍රාන්ස්ලේටින් ලියලා ඊට පස්සේ ඉංග්‍රීසි වලින් ට්‍රාන්ස්ලේට් කරලා දුන්නා. වයිෆ් මගේ ડોක්ටර් ප්‍රසාදී වයිෆ් තමයි සම්පූර්ණ මේක ලිරික්ස් ටික හැදුවේ. හදලා ඉවරලා එදා රෑම අපි මෙලඩිය දැම්මා. පහුවදා උදේ ප්‍රැක්ටිස් කරා. දවස් 3 ක රෙකෝඩින් එක කරා. අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙන්න එපා. මොකද ඇය ඔපෙරා ගායිකාවක්. මෙතනට ආපු වෙලාවේ ඉඳලා ඒ ඔපෙරා හඬෙන් අපේ කන් පිරීලා තියෙන්නේ දැනට. ඉතින් තව ටිකකින් ඕගලන්ගේ කන්නුත් ඒ විදිහට බොහොම ලස්සනට පුරවන්න අපි ලෑස්ති. ඊට ඉස්සෙල්ලා අපි කතා බහ කරලා දැනගමු. මම මේ පොඩි අයිඩියා එකක් දුන්නේ. මොකද්ද මේ දැන් ෆොරින කෙනෙක් ඇවිල්ලා ඉන්නවා, මනෝජ් ඉන්නවා. මනෝජ් කියන කෙනා අපි දන්නවා. නොදන්න කට්ටියට මනෝජ් අපි අයිඩියා එකක් දෙමු. ඔහු කවුද කියන එක. ඔහු ඇත්තටම ලංකාවේ
මං හිතන්නේ ප්‍රවීණයන්ට සහ නවකයන්ට නොකරපු කෙනෙක් කියන්නේ නොකරපු ගායකයෙක්ට ලිරික්ස් නොකරපු කෙනෙක් නැති තරම්. ඒ කියන්නේ ඒ වගේම මියුසික් ප්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් එකින් එක පොඩ්ඩක් මතක් කරොත් අපි යං ජෙනරේෂන් එකට ඔයගේ හිස්ටරි එක පොඩ්ඩක්. හිස්ටරි කියන්නේ මම ජාතික තරුණ සභාවේ බෙල්ලු සෞන්දර්යනිකේතින් තමයි වෙන්නේ. හරි ආදරේ. ඒකත් එක්ක මියුසික් වලදී භාෂාවේදී මම පස්සෙන් ගිහිල්ලා අපේ ඉන සෙල්ලගේ පස්සෙන් ගිහිල්ලා ඉගෙනගෙන මට හරි ආසාවක් තිබුණා ලංකාවේ වෙනස් දේවල් කරන්න. ඉතින් ඒකෙදී මට ගොඩක්ම පළවෙනිම ශක්තිය වෙන සේනානායක වේරලියද්ද. අමතක කරන්න බැරි චරිතය මගේ ටර්නින් පොයින්ට් එක. ඉතින් එයත් මගේ උපන්දින දවසේමයි ඔක්තෝබර් 27 මමත් ඔක්තෝබර් 27 අපි දෙන්නගේ පළවෙනි සින්දුව නිර්මාණය වෙන්නේ එයාට අවුරුදු 60යි මට අවුරුදු 30යි. ඒකෙන් තමයි මගේ ටර්නින් පොයින්ට් සෝංග් එක එන්නේ හැඟුමන් විදිය කියලා. ඊට පස්සේ කසුන් කල්ලහරගෙන ඉඳලා කසුන් කල්ලහරගෙන ඉඳලා සසිගනි සංසලාගේ ඉඳලා ඔය නම් ටික ගන්න තමයි මම ඇහුවේ. කියාගෙන යමු මොකද ලිස්ට් එකක් තියෙනවා. කසුන් කල්ලහර සසිගනි සංසලා ජන්නාතරකා ගොඩ ඊට අමතරව දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගත්තාම අංජලි හේරත්න ෆැලන් ඇන්ඩ්‍රියාගේ බැජ් එකේ කියන්නේ 1 2 3 4 5ටම බාන් ප්‍රභාසර් තිසර විමංක ගිහාන් බණ්ඩාර ඔක්කොම වොයිස් ශ්‍රී ලංකා එකේ ශ්‍රී ලංකා නොයිස් එකේ ඔය මේ දවස්වල ටිකක් ජනප්‍රිය සින්දුවක් තමයි මේ අපේ සියුමියෝපියන්ගේ අලුත්ම සෙල්ලම් තාත්තයි අපි ජීවිතේ කියන සින්දුව. ඉතින් ඒක කරා ඒකත් එක්ක වෙනස් දේවල් කරන හැම වෙලාවකම මෙයත් එක්කත් අපි අලුත් වැඩ ටිකක් කරා. ප්‍රංශයේ තියෙන ජනප්‍රියම ඔපෙරා ගීතය අපි ශ්‍රී ලංකන් මියුසික් වලට ඇඩ් කරලා ඒ මියුසිකුත් වලින් අන්කමන් වැඩක් දීලා සහ විෂුවලි පැත්තෙන් කන්තලේ වැවක් ඇතුලේ අයිලන්ඩ් එක කියන්නේ අලි එන ෂූට් එක කරද්දි කැලේ ඇතුලේ ඒක කියන්නේ මම හිතන්නේ අපි භයානකමත් එක රිස්ක් එක කරන් කරපු හොඳම වැඩේ මම. හොඳයි ඒ තමයි ඉතින් විස්තරේ අපේ රටේ බොහොම වටින මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්. ඉතින් ඔහුගේ මේ මියුසික් ලයිෆ් එකේ පොඩි වෙනසක්. ඉතින් ඒක තමයි අද අපි කතා බහ කරන්නේ. ඉතින් ලොකු කොලැබොරේෂන් එකක් වෙනවා ප්‍රංශයේ ඉන්න ඇයත් සමග ජෙනිෆර් ග්‍රූමන් එක්ක. ඉතින් ලොකු කියන්නේ ඔපෙරා සිංගර් කෙනෙක්. ඉතින් ශ්‍රී ලංකාව ගැන ලස්සන සින්දුවක් කරන්න හිතුණා. අය එන්නේ ලංකාවට අපේ ලංකාව සිරිනරඹල ඒක විඳ ගන්න. ඉතින් ඔහුට හම්බ වෙන හබරනදී ඔහොම තමයි ඉතින් ඒ ජර්නි එක යන්නේ. So can you tell us about you? Can you small brief about you like Okay. Who you are and what sort of work you did there over there and here? Okay, well, so I'm an opera singer for Yes. more than 20 years. Okay. And I work in different opera houses in France. Yeah. And I did many different kind of opera. Like well, the one that I've done the most is Carmen. Because it's the most famous opera in the world, and in France, of course, because Carmen is a French opera. Okay. And then I did Verdi's opera, Puccini's opera, Wagner, many different things. I did concerts also, concerts when I had many different areas in different places, like I did that for people who knows opera, you know, in a regular place, but I did that also to poor neighborhood where people don't know that much of opera, to make them discover what it is, and usually because they have no idea, and usually they like it very much. I mean, they're very impressed by the voice and by the music and everything. So Okay. I've done these kind of things for more than 20 years. 20 years, and I think you have concerts for like even for next year. I saw the agenda as well. Yes. Well, that's the idea. I mean, it's and what is wonderful with the voice. I mean, with the opera voice and with the kind of voice that I have. So I'm a mezzo soprano, which means not very high, not very low. Okay. But the voice is changing with the time, and so you keep going on and discover new character. I mean, new opera style and things like that, and it's very interesting. So I go on with my work and my voice, and you know, it was a passion. So that is your profession. You work as a singer. Yeah, completely. Okay. Yes, absolutely. And that was my passion since I was a kid. You know, Okay. since I was a kid, I loved opera and I wanted to be an opera singer. And when I started singing, like I think the first time it was something like 16, 17, 3 months, I know that's the work that I want to do, and that's what I want to do with my life, because you know it's so wonderful. The music is so wonderful, and singing is so wonderful. I know music is wonderful. It change your world and change your life as well. Yes. So why you thought of doing a Sri Lankan song, and when did you have that idea? Like, you know, you can sing for Sri Lanka. Well, it really came by chance. I mean, that's, you know, sometimes it's just faith, things happening,
and you have no idea why the things happens like that, but it does. So I came last July as a tourist because my sister loves Sri Lanka so much, and she said you should go. So we went with my youngest daughter, and we liked it so much. I mean, it was absolutely amazing, discovering, I mean, all the places, but the food, but mostly the people. The people were so welcoming, and we met many different persons, like Niranjala, like many people who were so kind to us, and we liked it so much. Have you met Sri Lankan singers as well? No, not yet. Not yet. Well, I hope so. I hope so. I mean, I will be very happy, especially because I did a recording of Simane from Anjali Irat, and I hope that one day, I mean, I love what she's doing. So it's always interesting to meet other musicians. Like, what do you think about them? Like, as an opera singer, I know it has to be very high pitch. So in that range, what do you think about Sri Lankan singing capacity? Well, I don't know much yet. I mean, I'm discovering. You're getting to know. Yes. I think it's very interesting, but it's the place where when people are singing Sri Lankan music, it's very different for where you put your voice when you're doing opera. And that was very interesting when we did the recording of Carmen and Simane, because the place I was supposed to put my voice wasn't the same. It was more in the throat for Carmen, very higher place for Simane, and so it's very interesting to hear that difference. Yes. ඒක තමයි දැන් මනෝජ් දැන් ඔයාට තියෙනවා ලොකු අභියෝගයක් ඇය ඔපෙරා සිංගර් කෙනෙක්. ඇයගේ රේන්ජ් එක හයි. ඉතින් දැන් ඊට පස්සේ ඔයා තමයි ඒකේ සිං කරන්නේ. ප්‍රශ්නේ කොහොමද මේ දෙක එකට ඇතුළට දාලා කොහොමද මේ රේන්ජ් එක හරියට ගත්තේ? ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එහෙම මේ කොලැබොරේෂන් එක කරගෙන යනකොට මායි වයිෆ් රන්විච්ච තරම් අනන්තයි. හරි. අනන්තයි ඒ හේතුව හරි අමාරුයි. හැබැයි එයා හැම වෙලෙම කියනවා නෑ මහත්තයෝ මෙහෙම ඉවසන්. කියන්නේ දැන් සමහරක් වෙලාවට මේ This is Sri Lanka සින්දුව ගත්තාම ඒක Facebook වල මාරිට වයිරල් වුණා. ටුවරිසම් පේජ් වල ගොඩාක් වයිරල් වුණා. මම හිතන්නේ දැන් කියන්නේ 2 million 3 million වගේ Facebook වල ගිහලා තියෙනවා. සමහරක් ගත්තාම මේක ලංකාවට මෙයාගේ අර ඔපෙරා වොයිස් එක කියන එක දැන් මම මියුසිෂියන් කෙනෙක් නිසා මට මෙයාගේ වොයිස් එක වාව්. හැබැයි සමහරක් වෙලාවෙදී අපේ ලංකාවේ මිනිස්සු අතර අර මෙයාගේ උඩින් කෑ ගහනේම යාලට දරා ගන්න බෑ. මොනවද මේ කියන්නේ කියලා දාලා දෙනවා. එක කෙනාගේ සවන් දීමේ තියෙන ගැටලු සහ මේ ඔපෙරා කියන එක ගැන නොදැනුත්කම. නමුත් මම හැම වෙලෙම try කරා මෙයාට ඔයා ඔපෙරා එකක් සිං කරන වෙලාවට ඒ වොයිස් එකේ ඒ පීල් එකේ ඒ ෆීලින් එකේ සිං කරන්න. හැබැයි මට ඕනේ ඔයා ලංකාවේ සින්දු සිං කරද්දී ශ්‍රී ලංකන් වොයිස් එක ශ්‍රී ලංකන් ස්ටයිල් එකට ගන්න. මෙයා මාර්දිලා එයා ප්‍රැක්ටිස් කරනවා. මනෝජ් හරිද කියලා. කොහොම හරි මම හිතන්නේ දවස් 5ක් 6ක් මේ මගේ අපේ නෝනාට මෙයාට ක්ලාස් ගන්නවා සිංහල. ඒ කියන්නේ හරි අමාරුයි. දැන් සිංහල කතා බහ කරන්න පුළුවන්ද? දැන් සිංහල චුට්ට කතා කරනවා. නමුත් මේ You understand Sinhala language? I understand some ideas sometimes. They can't cheat you, you know. They have to be careful when they talk to you because you can understand all. Yeah, but it goes and sometimes I get the idea or I can get some words. නෑ මට ඇත්තටම මේ කියන්නේ එහෙම මෙයාගෙන් ගන්න දේවල් අපි මිනිස්සුන්ට ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මමත් ලංකාවේ තාම කියන්නේ ලොකුම ජනප්‍රියක් නෙවෙයි කියන්නේ මම ඉන්න මධ්‍යස්ථනක හැබැයි මම දකින්න සංගීත කලාවේ මෙයාලෙන් ගන්න දේවල් මාර්ගය අද උදේ මෙයා මෙතෙන් එනකන් කතා කරේ නැහැ. සහ මං කිව්වා ජෙනි ඔයාට තියෙන්නේ සමහරකට ෆුල් සෝංග් එක සිං කරන්න නැති වේවි. එයා කියනවා නැහැ. මට සිං කරන්න තියෙන තප්පර 30ද ඒක මම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙයා මාරද කියන්නේ අපේ මට හිතෙන සමහරකට මෙයාව අපේ ළමයි ස්කූල් වලට එක්කන් ගිහිල්ලා මෙයාලගේ තියෙන දේවල් මේ ළමයි එක බෙදා ගන්න ඕන කියන එක. ඉන්ස්පයර් කරගන්න. ඒක මාරම දෙයක්. ඒ කියන්නේ මෙයාලා ඒ වොයිස් ඒක මෙයාගේ ජොබ් එක. හැබැයි ඒක වෙනුවෙන් මෙයා කැපකිරීම මාරයි. මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ එයාලා ඒ තරම් ඒ කටහඬ පරිස්සම් කරන්න සහ ඒ මෙයාගේ දෙන අවුට්පුට් එක හොඳම දෙයක් දෙන්න මාරේ try කරනවා. දැන් හබරන අපේ රිට්‍රීට් එකේ ඉන්නකොට ඇහෙනවා මට උදේ රෑ ඇහෙනවා මෙයා සීමානෑ සින්දුව ප්‍රැක්ටිස් කරන විදිය ඒක හරියටම ෆීල් වෙයිද සීමානෑ දෙසරක් වොයිස් කරා මෙයා කලින් සැරේ අපිට සීමානෑ වොයිස් කරා ඊට පස්සේ එයා අහලා මනෝජ් මට මේක සිංහල ලැන්ග්වේජ් එකෙන් ඔව් මට මේක මදි මනෝජ් ආයෙ මට මේක රීවොයිස් කරන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මම ආයෙ අපේ
පැතුම් කුරේ මතක් කරන්න ඕනේ. එයා තමයි සම්පූර්ණ වකීම් බාරගෙන මේකේ ට්‍රැක් කම්පෝස් කරේ අපි ඔක්කොම වැඩි කරේ. පැතුම්මයි හරිම නිහතමානී විදියට හරි මචං එයාට ඕනේ හොඳ දේ දෙන්න නම් අපි කරමු කියලා ආපහු වොයිස් කරා මෙයා ලංකාවට ආවිල්ලා ඊට පස්සේ තමයි දෙවෙනි සැරේ තමයි මේකේ විෂුවල් එක කරේ ඊයේ පෙරේදා මෙයාට දෙන්න පුළුවන් හොඳම දේ දෙන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ ඇත්තටම ඇය ඇවිල්ලා තියෙන්නේ this is ශ්‍රී ලංකා සින්දුව කරන්න. ඒ වුණාට ඊට පස්සෙත් දෙක තුනක් ඔයගලන් අත්හදා බලලා තියෙනවා. I think he was he was admiring you the way you have been practicing voice training and people even our young generation to learn something from you. That's like was it challenging or exciting to sing in Sinhala language? Well, yes, it was very exciting. It was difficult because I had to work on the pronunciation. Yeah, I know. And I'm still working on it because I mean I'm trying to improve all the time, and because we want to do other songs and we want to do a song. I mean that's the next project. Half in Sinhalese, half in French. He will sing in Sinhalese, in French, but at the end. The idea is to switch the languages. So we will sing in French and I will sing again in Sinhalese. Yeah. Maybe you can you can sing in Sinhala in France as well. So. Oh, that will be the idea. I mean, the idea is really to create a bond, a musical bond between Sri Lanka and France. France, yeah. Yes, and we are exploring different paths because first of all there was this wonderful song that he wrote with his wife, Dr. Prasadi, This is Sri Lanka. Yes. So it was first. They asked me what I felt, how I felt about the country, and with my daughter, we loved it so much. So we expressed our feelings. So they created the song, and we had the opportunity to record the song. And that was absolutely an amazing experience, a musical experience, very, very strong, just before leaving. But the song was, I mean, it was so wonderful to do it. And then, but we're trying to explore on the project. So there's a Simane thing where I sing in Sinhalese. Okay. There also, we're doing Carmen, which is a very famous aria, opera aria. But we're doing in the Sinhalese way, with mixing the French opera aria and Sinhalese music. And we have many, many ideas like that to make a real collaboration between opera and Sinhalese music all together. And it works very, very well. I mean, I hope that you find that it works in this is Sri Lanka. I mean, I've seen debate on Facebook, people saying, oh, they were very surprised with the opera voice, but then they liked it. And, me being a foreigner singing about Sri Lanka, they liked it also, and all these things. But the idea, yes, is really to mix and I mean, you don't have to put music in boxes. Yeah. I mean, you have opera, Sri Lankan, you can mix music, and it works very well. And it's very, very interesting as musicians, as people also to discover what can be. අනිවාර්යයෙන්ම ඉතින් ඕක තමයි වෙන්න ඕනේ. අපේ රටේ collaborations එන්න ඕනේ. එතකොට තමයි අපේ රටේ culture එක, අපේ රටේ music industry එක මේ හැම දෙයක්ම පිට රටකට යන්න පුළුවන්. අන්න ඒ step එක තමයි අර කෙලින්ම අපි සින්දුවක් කරනවට වඩා මනෝජ්‍රෝණ වෙලා තියෙන්නේ අපේ රටේ ඒ විදියට ගෙනියන්න නේද? අපේ රට මේ මිනිස්සු දැනගන්න අපිට එතකොට විශේෂම කාරණාව අපේ රටට මේ විදේශ විනිමයන එක නේද? සංචාර ව්‍යාපාරය දිනුනේ නෝකනේ. ඇත්තටම වෙන්න ඕනේ. ඒකත් අනිත් ඒ වගේ තමයි මේ ප්‍රධානම දේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මෙයාට දැන් මාර පිළිගැනීමක් තියෙනවා. සහ එයාලා අපිට කතා කරා. කියන්නේ ලොකු දෙයක් මේක ලංකාව වෙනුවෙන් ඔයාලා කරපු දේ. සමහරක් මිනිසුන්ට මේක හරි සරල දෙයක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හැබැයි මගේ අදහසට අනුව සහ මගේ කියවීම අනුව මම දන්නවා මේ වගේ දේවල් කියන්නේ ලෝකෙ ගොඩක් විනාශ කරේ අලුත් සංකල්ප. අලුතෙන් හිතන දේවල්. එතකොට මේ වගේ දේවල් අනිත් එක මෙයා ප්‍රංශ කට්ටිය විතරක් නෙවෙයි මේ කියන්නේ. මෙයා මුළු ලෝකෙ කට්ටියටම කියන්නේ This is Sri Lanka. මේක උඹලා එන්න ඇවිල්ලා මේක මැරෙන්න මොහොතට කලින් හරි ලංකාවේ ඇවිල්ලා විඳ ගන්න ඕනේ. මේක තමයි රට කියලා. ඉතින් ඒක මාර වැලීව එකක් අපේ රටට. හොඳයි. ඉතින් ඔපෙරා සිංගර් කෙනෙක් තියාගෙන අපි ඇයි මේ නේද අනිවාර්යයෙන් අහන්න ඕනේ. සින්දුවක් අහන්න නැතුව ඉන්නේ. ඉතින් ඔයගලන්ගොත් ආසාවෙන් ඇති අපි මෙච්චර මේ රස කර කතා බහ කරන අයගෙන් බොහොම කෙටි කොටසක් හරි අහන්න. So this is your chance to we would like to hear whatever the comfortable for you opera. We'll start with opera. Yes, with pleasure, with pleasure. Whatever I mean, that's the idea, to share music. That is what you're I'll here. be so happy. But what I can sing is, do you prefer me to stand up or sitting? I mean, it's really up to you. Whatever, it's all up to you. Okay. But can't you sing sitting, or do you want
I can do whatever stand. you want. I mean, there's no You problem. can I mean, sit and sing. Okay, so what I would like first, maybe it will be because that's our new project to do Carmen in Sri Lankan ways, so I can sing Carmen. Okay. And so, especially because Carmen is the most one of the most popular opera in the world, in France definitely, and there's one song in Carmen that everybody knows in France, almost everyone, because it's so known. I mean, you can, even people who don't know opera, and the title of this song is Abarena. And Sorry, beg your pardon. La Barena. Okay. And it's the first song that Carmen sings. So if you want me, I can sing it. Yes, මුළු ලෝකෙම දන්න ඔපෙරාවක්ලු මට වචනේ ප්‍රොනවුන්ස් කරගන්න අමාරුයි. ඒක මුළු ලෝකෙම දන්නවලු. ඉතින් අය ඒකෙන් කොටසක් සිං කරන්න යන්නේ. Yeah. So I'm just කාමෙන් going. මේ ඔපෙරා එක නම කාමෙන්. කාමෙන් Yes. කාමෙන්. And I'm going to explain what she's saying. So Carmen it's her first aria, and she sings about love. And the idea of love is she's a strong woman, and she says that if you love me, then I don't love you. But if I do love you, take care of yourself. And it's a very, very nice song. So okay. L'amour est un oiseau rebelle que nul ne peut apprivoiser. Et c'est bien en vain qu'on l'appelle, s'il lui convient de refuser. Rien n'y fait, menace ou prière, l'un parle bien, l'autre se tait. C'est l'autre que je préfère, il n'a rien dit, mais il me plaît. L'amour, 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 l'amour est enfant de bohème, il n'a jamais connu de loi. Si tu ne m'aimes pas, je t'aime, si je t'aime, prends garde à toi. Si tu ne m'aimes pas, si tu ne m'aimes pas, je t'aime. Mais si je t'aime, prends garde à toi. Wow. ඒ පිච් එක නම් හරිම හරි. මං දන්න විදිහට ලංකාවේ ওই විදිහට හරි ක්ලෝස්ලි සිං කරන්නේ උමාරා. ඉතින් හරිම ලස්සන ඔපෙරාවක් එහෙම අහන්න හම්බ වෙනවා අඩුයි ලංකාවේ. It's very nice. මං දැකලා තියෙනවා ගොඩක් ඔපෙරා අහනකොට ගොඩක් මිනිස්සු අන්තිමට අඬනවා. ඒ කියන්නේ ඒ කතාවක් කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි මේ දැන් මෙයා කිව්වේ ප්‍රංශේ You can make us cry. ප්‍රංශේ මිනිස්සු ඔක්කොම දන්න මේ සින්දුව. Okay. කියන්නේ මේ ඔපෙරා එක සමගින්. මේ ඔපෙරා එක ප්‍රංශේ මිනිස්සු හැමෝම දන්නවා. ඒ කියන්නේ ප්‍රංශේ ඒ තරම් ඔපෙරාස් අහනවා. ඒකට ලෝකේ මේ කියන්නේ ඔපෙරා කියන කලාව ටොප් ලෙවල් එක තියෙනවා. ටොප් ලෙවල් එකක තියෙන්නේ. හොඳයි අපි ඇහුවේ ඔපෙරා එකක්. දැන් අහන්න කැමතිද ජෙනිෆර්ගේ හඬින් සිංහල සින්දුවක්. අන්න ඒ chance එක ඔන්න දෙන්න යන්නේ. මාත් හරි excited කොහොමද ඒ සිංහල pronounce කරන්න කියලා. This is your chance. සීමා නැහැ. Yes, with pleasure. So you're going to see that when I sing Simone and when you compare to Carmen, it's not the same way to sing. Yes. But that's the idea, okay. And I try to do my best with the pronunciation because I'm still working on it, okay. Mais si tu es retoué, nous basoyanawa, kohedei balanawa, nei sankasite, bondami dume, piabamunida hase, simane, opeadere, Majiwi, nubageni suadanuni, widinemi pensue, usmai nubamagi. මේ ඇත්තට මියුසික් වල මොනවගේ දේවල් කරන්න පුළුවන්ද නේ? සීමානේ සින්දු ඔපෙරා වලින් කියනවා අහන්න. මම අන්ජලිට මේක රෙකෝඩ් කරපු දැන් සින්දුව මම ලිරික්ස් කරේ මියුසික් කරේ. හැබැයි මම නැවත කව එක කරනකොට මම අංජලිගෙන් ඇහුවා. නංගි මෙන්න මෙහෙම දෙයක්. ඒක මාර විදිහට මම හදවතින්ම ඒකට මොකද්ද? ස්තුතිවන්ත වෙනවා. හේතුව තමයි අයියේ කිසි ප්‍රශ්නයක් නැහැ අයියේ කරන්න කියලා
පළවෙනි සැරේම කිව්වා. ඊට පස්සේ කරපු ගමන් මං නංගිට ඇහුවා. නංගිට අයියේ ඒක මරුනේ අයියේ. ඒක මාරයි අයියේ. අර එහෙම එයා මතක තියගෙන ඒක මාරයි අයියේ. කියලා අර කියන්නේ ඇත්තටම හිතා ගන්න බෑ මෙයාගේ කියන ෆීල් එක අපිට තව ලෙන්ගතු වැඩි. ඔව්. ඒ කියන්නේ වෙන රටක ඉන්නේ කියන්නේ. අනිවාර්යයෙන්ම. It's absolutely really nice to hear. Oh, thank you very much. Thank you to ask me. I mean, the idea is to share, so I'm very happy to be able to share these songs. And this is Sri Lanka also because Yeah, it's this is such Sri Lanka such also. That's what we are here to talk about today, especially this is Sri Lanka. අපිට කියන්නකෝ මනෝජ් කොහොමද මේ සින්දුව හැදුනේ සහ මේ අයිඩියා එක සහ අපි මියුසික් වීඩියෝ එක ගැන කතා කරමු. This is Sri Lanka හැදුනේ. This is Sri Lanka කියලා නම දැම්මෙත් මේක ලංකාව කියන එක. ඒ කියන්නේ ඒකේ සම්පූර්ණම සිංහල කෑල්ල මම කියලා තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි වලින් සහ ෆ්‍රෙන්ච් වලින් මෙයා සිං කරනවා. හරි. ඒකේ අපි අත්‍තරම මම දැන් ටුවරිසම් වලට සම්බන්ධ ඔව්. ව්‍යාපාර කරන නිසා මට ඕනේ ලංකාවට සුද්දු ගේන්න. සංචාරකයෝ ගේන්න. එතකොට සංචාරකයෝ ලංකාවට එන්න තරමට ඒ වටා ගොඩාක් මිනිසුන්ට ආදාය මාර්ගය හැදෙනවා. සහ ලංකාවත් ආර්ථික මට්ටමින් ශක්තිමත් වෙනවා. ඉතින් ඒකෙදී මම පළවෙනිම දේ තීරණය කරේ මේක අපි ෆුල් ඉංග්‍රීසි වලින්ම කරනවාද කියන එක. ඉංග්‍රීසි වලින් කරපුවම ලෝකේ ඕනරකට යවන්න පුළුවන්. එතකොට දැනටමත් අපි ඒක සම්පූර්ණම ඉංග්‍රීසි වලින් කරපෙකුත් තියෙනවා. ඉංග්‍රීසි version එකක් තියෙනවා. ඊට අමතරව සිංහල ඉංග්‍රීසි ෆ්‍රෙන්ච් මේ තුනින්ම කරපෙකක් තමයි. ඒක තමයි දැන් දාලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මම ලියපු වචන කියන්නේ අපි ලියලා තියෙන ඇත්තටම රටේ සුන්දරත්වය නුවර ගැන එතකොට අලි ගැන වැව් ඇලවල් දොළවල් ගැන ලිව්වේ. එතකොට අපේ මිනිස්සු ගැන මෙයා හරි ආසයි ලංකාවේ මිනිස්සු. එයා කියන කොයි විදිහට hina වෙලා ඉන්න. එයා අර දුප්පත් මිනිස්සයා ගුණත් එයා දකින්නවලු ඒ හිනාවෙන් එයාගේ පේන්නේ හරිම පිරිපුන්කමයි හරිම ආදරණීය මිනිස්සු කියලා මෙයාට තේරෙන්නේ. ඉතින් ඒකත් එක්ක මෙයාගෙන් තමයි ওই වචන ටික ගන්න මම මොකද්ද ඔයාගේ අදහස ලංකාව ගැන සහ ඊට පස්සේ එයා දීපු අදහස් ටිකට තමයි අපි සින්දු දීවි මගේ මියුසික් වීඩියෝ එකත් හදිලා තියෙන අර ඩොකියුමන්ටරි ටයිප් එකට අපේ ලංකාවේ තියෙන ඒ කියන්නේ ඩ්‍රෝන් ෂොට්ස් වලින් හරි ලස්සනයි. ඒකෙන් තමයි ලස්සනම එන්නේ හේතුව මේ මියුසික් වීඩියෝ කරේ අපේ ඒ මතක් කරන්න ඕනේ. ඔව් මට ඒ විස්තර මීඩියා ප්‍රොඩක්ෂන් එක කියන්නේ හස්ල බායි කියලා. හස්ල බායි කියන්නේ ලංකාවේ ජනප්‍රිය රැප් ආටිස්ට් කෙනෙක්. පාතාල තාල බොරු රාග තමයි. ඒකට එයා තමයි මියුසික් වීඩියෝ කරේ. ඉතින් හරි කෙටි කාලයක් මොකද අපි සතියක් වගේ අතට විෂුවල් එක කරන්න උනා. මොකද සැප්තැම්බර් 27 තමයි World Tourism Day එක. ඒ දර්ශන සින්දුව දැම්මේ. ඉතින් ඒකත් එක්ක ලස්සන විෂුවල් එකක් ආවා. ඒ විෂුවල් එකේ වගේම මගේ බිරිඳගේ පළවෙනි ගීතය ලියපු. ඕකේ විරිදත් මෙතන ඉන්නවා මැදිරියේ. ඉතින් බොහොම පිටිපස්සේ ඉඳලා අර කියනවනේ හැම සාර්ථක මිනිස්සෙගේ පිටිපස්සේ ඉන්නේ කවුද? සමහරවිට කියන්නේ මම එයා කසාද බැඳලා පස්සේ ගොඩක් මම ලියපු සින්දු ඔක්කොම මම ලියන්න ගත්තේ. අපේ කලාවත් එක්ක වෙන තිබුණා පොඩි ගැටලුත් එක්ක මම සින්දු ලියන්නත් ගත්තේ මමයි මියුසික් කරන ඔක්කොම මමයි. ඊට පස්සේ එතන සමහරක් අවස්ථාවලදී එයා පේලි දෙකක් එහෙම ලියන. සමහර දවසකට එයාගේ නම දාන්නේ මම පේලිය ලියව කියලා එයාගේ දාන්නේ නැහැ. ඊට පස්සේ ඒකටත් පොඩ්ඩ රණ්ඩු වුණා. පස්සේ මේ සින්දුව සම්පූර්ණයෙන්ම එයා ලියලා දුන්නේ. ඒ නිසා නැත්තම් මගේ නම දාන්නේ නැහැ නේ කියනවා. දැන් නම කියමු අයගේ මේක සින්දුව රචනා කරලා ඒ විසින්නේ. ආයුර්වේද වෛද්‍යවරියක්. ඉතින් ප්‍රසාදිකා විජේසේකර කන්තලේ ඉන්නේ. ඉතින් කන්තලේ අහම්බෙන් මට හම්බුනේ මම මගේ අර ගීපද වැස්ස කියලා මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් යනවා රසවින්දන වැඩසටහනක් යනකොට කන්තලේ පොලිසිය කරපු වැඩසටහනේ එයත් ආරාධ්‍යව අමුත් එක්ක ඉතින් හිටියා එයාගේ ගමේ පොලිසිය නිසා එතන තමයි අපි දෙන්න හම්බුනේ. ඉතින් ඒ හම්බෙච්ච පාර තමයි ඊට පස්සේ එයාගේ කතාව තමයි අර ෆැලන් ඇන්ඩ්‍රියාගේ සුන්දර කියලා සින්දුව තියෙන්නේ වෙද්ද ගෙදර ආලේ කියලා. ඒකේ සම්පූර්ණ අපි දෙන්නේ කතාව තියෙන්නේ. වෙද්ද ගෙදරට යන එන වේලේ හම්බ වෙච්ච ඒ කතාව තමයි තියෙන්නේ. ඒකත් එක්ක දැන් ඔයගොල්ලන්ට මේ කතාව කියනකොට අර සින්දුව එහෙම මතක් වෙනවනේ. දැන් ෆැලන් ඇන්ඩ්‍රියාගේ සුන්දරා කියන එකේම අපි හරි මාසයි ඒ සින්දුවට. ඉතින් හරි බොහොම ජනප්‍රිය සින්දු මේ. ඉතින් මේ ඒ සින්දුක අපි දකින්නේ ගායිකාවනේ නැත්නම් මියුසික් වීඩියෝ එකෙන් තමයි අපිට මතක් වෙන්නේ. හැබැයි අපිට කවදාකවත් කොතනකදීවත් මේ සින්දුව ලියපු කෙනා මියුසික් ප්‍රොඩියුසර් ඒගොල්ලන්ව හම්බ වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ වෙලාවට මේ අපේ My First Track program එක හරි වැදගත්. ඔයගලන්ට මේ වගේ තැන් තමයි අපි අරගෙන එන්නේ. නෑ ඒක අතීතයේ එහෙම තිබුණා. අතීතයේ තිබුණා පද රචකයා ධර්ම නිර්මාණ කියන තැනක ලොකු පිළිගැනීමක්. නමුත් දැන් ඇත්තටම මේ වගේ වැඩසටහන් තියෙන එකත් ලොකු දෙයක්. කවුද මේ සින්දුව කරේ කියනවා දැන් අර කියනවා වගේ ගොඩක් මියුසික් ප්‍රෝග්‍රෑම්ස් අඩුයි ඇත්තටම මේ මියුසික් කවුද මියුසික් කරේ කවුද මේක ලිව්වේ සහ දැන්
වීඩියෝ ගැන හරි මාසෙන් කතා කරා. ඉතින් මේකෙත් දැන් අපිට ඔය ඇත්තටම ඔය වගේ වීඩියෝ එකක් කරනවා නම් ලොකු බජට් එකක් යනවා. මොකද අනිත් එක ටූරිස්ට් ඒරියා වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. නමුත් හස්ල මට කිව්වේ අයියේ මම කොහොම හරි කරනවා. ඉතින් සමහරක් වීඩියෝස් අපි අන්තර්ජාලයෙන් ගත්තේ ඒවා. එතකොට ඒවට කොපිටයිට් සදින්න පුළුවන්. ඒවා ඔක්කොම කොපිටයිට් සදින ඒවට කතා කරලා මෙන්න මෙහෙම දෙයක් කරනවා. එයා මාරව කිහිම කරා. කියන්නේ සමහරක් වෙලාවට එයා කතා කරලා එක එක YouTubes කරන කට්ටියගෙන් සහ මේ ඔය ප්‍රෝග්‍රෑම්ස් කරන කට්ටියගෙන් වීඩියෝස් කතා කරලා ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඒක මතක් කරගන්න ඕනේ හැමෝම මේ වීඩියෝස් අපිට දීපු කට්ටිය. ඔය ඩීප් ජංගල් කියලා ලොකු ඉවෙන්ට් එකක් ගියා සීගිරියේ. ඒ ඩීප් ජංගල් ඉවෙන්ට් එකේ ගොඩක් අපිට වීඩියෝස් දුන්නා දාන්න කියලා. ඒවා ඉතින් ඒ මම කියන්නේ අන්න ඒක තමයි. ඒ මිනිස්සුන්ගේ එකමුතුවෙන් කරන වැඩක් හරිම සාර්ථකයි. හැබැයි ඒ එකමුතුව ලංකාවේ තියෙන තාක්කල් සහ ඔයිට වඩා මිනිස්සු එකමුතුවෙන් සහ සහයෝගයෙන් වැඩ කරනවා නම් ලංකාව බොහොම ඉක්මනින් ලෝකේ හොඳම රට වෙනවා. අනිවාර්යයෙන් අරමුණත් එක්ක තමයි ඔහු වැඩ කරන්නේ. ඉතින් මේ මියුසික් කියන්නේ තවත් ලෝකෙට කතා කරන්න පුළුවන් භාෂාවක් සහ සවුන්ඩ් එකක්. මේක භාෂාව තේරෙන්නේ නැතිව පුළුවන්. හැබැයි සංගීත මිනිස්සු අහනවා ලෝකෙට අරන් යන්න පුළුවන්. අරන් යන්න පුළුවන්. ඉතින් මනෝජ් ඇයි අපි දිස් ශ්‍රී ලංකා දැන් දෙන්නම එකතු වෙලා ඒක අපි අහන්නේ නැත්තේ මේ වෙලාවේ? අපි අහමු. අපි අහමු. Okay, we are ready to sing this Sri Lanka. Okay. Both of you. Okay. Okay. Welcome to the island kissed by the sun, where every moment feels like fun. Hear the drums of the break of the day, watch the dancers light the way, watch the dancers light the way. This is Sri Lanka, the land of grace, a gentle smile in a brave face. You can hear its song. This is Sri Lanka. සතුටින් විසිරෙන සේද වලාකුළු පාවෙන අහසක සුන්දරත්වයෙන් පිරිමිනිසුන් වෙසෙනා හිරුගේ දේශය ඇලදොල ගංගා කඳු වැටි අතරින් මීදුම උතුරන මිහි පිට දිව්‍ය ලොවයි මන්මත් කරවන මේ ශ්‍රී ලංකාවයි කරුණාවේ උල්පත් දීපයයි නිදහස් සුවය විඳින්න ජීවිත විඩා නිවන්න ඔබ එන්නම ඕනේ රටක් ශ්‍රී ලංකා. තව ටිකක් අහන්න තිබුණා නම් හොඳයි. ඔබ එන්නම ඕනේ රටක් ශ්‍රී ලංකා. එන්නම ඕනේ රටක් ශ්‍රී ලංකාව. මං හිතන්නේ අර ජාතික තලවල තියෙන උත්සවවලදී පවා මේ ගීතය අපිට අහන්න ලැබේවා, ඒ අවස්ථාවන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිම ලස්සනයි. මේ අර මෙයාගේ කැලේත් ඉන්නේ වෙල්කම් ටු ද අයිලන්ඩ් කිස් බයි සයින් ගොඩක් කට්ටිය කියන්නේ ඉර මාර ලස්සන කියලා ලංකාවේ ඒක තමයි. ලංකාවේ ඔව්. දැන් අපි හිතුවනේ දැන් මේක ඔපෙරා එකත් එක්ක මික්ස් වෙච්ච හින්දා ගොඩක් අපිට මොකක්ද මේක අපිට මේ ඇබ්සෝබ් කරගන්න පුළුවන් නේද කියලා. හැබැයි ඉතින් මට හිතෙන විදිහට නම් ඔපෙරා ස්ටයිල් එකට ජෙනිෆර් කිව්වට ඒ ඉංග්‍රීසි වර්ෂන් එකෙන් කියපු හින්දා ඒ වචන හරි සරලයි. අපිට ටක් ගාලා මතක් වෙනවා. අපිට අර ශ්‍රී ලංකා මාතා කියනා වගේ මේ වචනත් හරි සරලයි. ඒ විදිහට හදලා දෙනවා මනෝජ් එහෙම නේද? ඒ පද ටික. ඒක කියන්නේ මේ ගීතයට දායක වෙච්ච හැමෝම මේකේ කොටස්කරුවෝ හැමෝම මේ වැඩේ ලස්සන කරන්න මාර සපෝට් එකක් දුන්නේ. කියන්නේ මෙයාගේ ඉඳලා ජෙනිෆර්ගේ ඉඳලා එතකොට සින්දු ලියපු වෙදහාමිනේගේ ඉඳලා එතකොට ට්‍රැක් එක කරපු අපේ පැතුම් කුරේ පැතුම් අයියා විෂුවල් එක කරපු හස්ල මල්ලි ඒ වගේම වීඩියෝස් ටික ෂොට් ටික ඔක්කොම ගත්තේ මෙයාගේ වීඩියෝස් ටික ගත්තේ අපේ මඩේ ප්‍රොඩක්ෂන් කියලා අපේ තිලංක මල්ලි කුරුණෑගල. ඒ හැමෝගෙම සාර්ථකත්වය මේ සින්දුව ජනප්‍රිය වෙන්න ලොකු කුලකුණ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ගොඩාක් සංචාරක ක්ෂේත්‍රයේ අපි මේ ගයිඩ්ලා කියන්නේ මගේ හිතවත් මේ කම්පැනිස් ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ළඟම මාව ආශ්‍රය කරන ගොඩාක් කියන්නේ අපේ සංචාරක මාර්ගෝපදේශක ඉන්නවා. එයාලා ගොඩාක් ඇත්තටම ඉන්නේ හරිම ස්ට්‍රෙස් වල. එතකොට හබරන්ට ඇවිල්ලා
අපේ දැන් අපි ගාවට එනවා ට්‍රීට්මන්ට්ස් ගන්න ෆොරනර්ස්ලා ඒක ට්‍රීට්මන්ට්ස් එකෙන් හවස ගොඩාක් දුරට හවස එනවා ගයිඩ්ලා මාත් එක්ක හම්බෙලා සින්දුවක් කියලා නිදහස් වෙලා යන්නේ. ඒතර අපි නෝනා හරිම ආසාවෙන් එයාලට අපේ දේශීය ආහාර වේල හදලා දෙනවා. ඉතින් එයාලා හරිම කැමැත්තෙන් ඉන්නවා. හොඳයි මේ දැන් ඔබ බලනවා ඇති මොකද මේ කතා බහ කරන්න කියලා. ඔහු මුලදී සඳහන් කරා ඔහු දැන් මියුසික් ප්‍රොඩියුසින් අමතරව වර බ්‍රේක් එකක් අරගෙන ඔහු ව්‍යාපාර වලට යමු වුණානේ. ඉතින් ඒ අර ආයුර්වේදික් පැත්තෙන් ඔහුට තියෙනවා ඒ විදියට ප්‍රතිකාර කරන තැනක්. ඒ වගේම ගොඩක් දේවල් ඒක ඇතුලේ වෙනවා නේද? මොන වගේ දේවල්ද වෙන්නේ? අපි නම කියලා එමු මනෝජ්. ධන්වන්තරි ආයුර්වේද and wellness කියලා යන්නේ. ධන්වන්තරි ආයුර්වේද and wellness තියෙන හැබැයි. කන්තලි වෙදකතර යටතේ තමයි අපේ කම්පැනි තියෙන්නේ. ඒක යටතේ අපේ තියෙනවා ධන්වන්තරි ආයුර්වේද and wellness එක, ධන්වන්තරි ආයුර්වේද රිට්‍රීට් එක, ඊට අමතරව ධන්වන්තරි wellness college එකක්, training school එකක්, NUK level 4 certificate එක දෙන training college එකක්. එතකොට ඒකත් එක්ක අපේ wellness center එක, ඒ සහ අපේ ආයුර්වේද products ගැන Pink Natural කියලා ගොඩක් ආයුර්වේද නිෂ්පාදන. ඉතින් මම කියන්න ගියේ ඒ එන සංචාරක අරන් එන අපේ ගයිඩ් මහත්තුරු ගොඩක් මේ ගීතය ෂෙයා කරා සහ එයාලගේ TikTok වල එයාලගේ Facebook වල සහ එයාලා ගෙස්ලා අන්තිමට එයාපෝට් එකෙන් දානකොට ගොඩක් වීඩියෝ ගන්නවා අඬනවා එහෙමනේ. ඉතින් ඒක යටින් දාලා තිබ්බේ this is Sri Lanka සින්දුව. ඒ වීඩියෝස් එක්ක තමයි කියද්දිත් මේ ඇඟේ හිරිගඩ වෙනවා. මොකද ඒ වීඩියෝස් බලන හැම වෙලාවකම මට මාරම කියන්නේ ඇත්තට මට සැනසෙන්න පුළුවන් ඒ ගීතය සහ ඒ ගීතයේ මම කරපු හැම නිර්මාණයකට වඩා ඇත්තටම මම මේ ගීතෙන් ගොඩාක් සතුටු වුණ හේතුව මේක මුළු ලෝකෙටම අරන් ගියානේ. සමහර කියන්නේ ෆොරිනර්ස්ලාත් මේ සින්දුව TikTok එකේ එහෙම දාලා තිබුණා. ඒක ලොකු දෙයක් ඉතින් රටට. හොඳයි. ඉතින් ඔහොම තමයි This is Sri Lanka නිර්මාණය වෙන්නේ. අද අපි විශේෂයෙන් කතා බහ කරේ මොකද මේ දවස්වල කාලීන සංවාදයක්. මොකද අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා අපේ රටේ දේවල් පිටරටට අරන් යන්න. ඉතින් මේ විදේශිකයන් විශේෂයෙන්ම ටැලන්ට් තියෙන, ස්කිල් තියෙන කට්ටිය අපේ රටට හරි වැදගත්. ඔහොම තමයි. So Jennifer, tell us about like when is your next gig, next event, concert? You mean in France or here? In Because, France. In France, well, Are you all planning something here? yes, that's the idea. I mean, hopefully, I'm coming. We're planning. I'm coming back in January. Yes. I mean, we're planning a lot of things here, concerts, and we have many ideas. But yes, of course. I mean, that's what's going on here. I mean, as a person, but as a musician, is absolutely wonderful. And I mean, we are so amazed by the way people are responding to our first song, This is Sri Lanka, and there will be others. So of course, I'm coming back and I'm planning concerts. But before I have to go back because first I have my daughters, but also I have concerts planned. You know, just before Christmas, you have many. There's events. something on November as well. November 2nd, there's a concert in France. I saw the agenda. No. My concert, my main concert will be more at December, but I have to prepare, because it's going to be a big thing, different areas, so I have to, and I'm going to prepare new areas because because as a singer, you have to, doing new things all the time, and I mean, except that comment that I'm singing for more than 20 years, but that's the idea, to add things, new things all the time, and that was also the idea, to work with Manoj, to try something new, something that has never been done, because I think that it has never been done, that somebody, especially an opera singer, foreign opera singer, singing about Sri Lanka, singing in Sinhalese and everything. So that's the idea to try new musical adventure, and hopefully people will like them. ඔව් ඉතින් ගොඩක් වෙලාවට මේ ළඟ ගොඩක් වෙලාවට අපේ ලංකාව මේ ප්‍රංශයත් එක්ක වැඩ කරනවා විශේෂයෙන් අපේ නාලිකාවත් ළඟදී පැජන්ට් එකක් බියුටි පැජන්ට් එකකුත් ප්‍රංශයත් සමග සම්බන්ධ වෙලා කරා. ඉතින් මේ තවත් project එකක්. ඉතින් so wishing you all the best for your future work and project as well. We'll be waiting to see your concert here. Pleasure. Yes. කවද්ද ඒක plan වෙන්නේ? අපි ජනවාරි වල තමයි හිතාන ඉන්නේ. අන්කොමන් වැඩක් කොන්සර්ට් එකක් ඉතින් ප්ලෑන් කරන් ඉන්න ජනවාරි මාසේ කරන්න. ඒක වෙනස් විදිහට වැඩක් වේවි. අනිවාර්යයෙන්ම ඉස්සරහට ඒක ඔයාලට
බලා ගන්න පුළුවන් මේ. ඉතින් මනෝජ් ෆොන්සේකා ඉතින් අපේ රටේ බොහොම වටිනා සම්පතක්. ඔහු මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්, ප්‍රොඩියුසර් කෙනෙක්, ඒ වගේම ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් සහ ඔන්ටර්ප්‍රනර් කෙනෙක්. දැන් විදේශ විනිමය ගේන්න සංචාරක ව්‍යාපාරات එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් ඔහු වගේ කෙනෙක් අපේ රටට බොහොම කලාවට සහ අපේ රටේ සංචාරක කර්මාන්තයට බොහොම වටින කෙනෙක්. ඔබට මොන වගේ අනාගත සැලසුම්ද සහ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ අපි දැන් දන්නවා මොනවද වෙන්නේ කියලා. ඒ පැත්තෙන් මොනවද තියෙන්නේ සහ ඔබට මොන හරි යමක් මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙනවා නම්? ප්‍රේක්ෂකයන් කියන්න තියෙන්නේ ඇත්තටම තමන්ගේ අරමුණ ඒ අරමුණ වෙනුවෙන් එක දිගට වැඩ කරන්න. එක දිගට වැඩ කරන්න. ඒ වගේම අර ඒ අරමුණ සාර්ථක කරගන්න වාසනාවටත් වඩා මිල මුදලටත් වඩා තිබිය යුතු පළවෙනි දේ තමයි අරමුණ කෙරෙහි යන්න තියෙන උත්සාහය සහ කැපකිරීම. කැපකිරීම දිගටම කරා නම් අනිවාර්යයෙන් මේක සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම මොකද මගේ පළවෙනි සින්දුව හදාන්න ගිහලා මම ආටිස්ට්ලා 13 දෙනෙක් ගෙවල් වලට ගියා. එක්කෙනෙක්වත් මගේ සින්දුව ගත්තේ නැහැ. හැබැයි ඒ සින්දුවට තමයි රාජ්‍ය සම්මාන වලින් සම්මාන හම්බෙන්නේ විශිෂ්ටතම තරුණ නිර්මාණ සහ සම්මානය ගැන කතා කරන්න බැරිනවා. ඒකත් සඳහන් කරන්න. ඔහුට සම්මානයක් ලැබෙනවා 2023 වර්ෂයේ ස්ටේට් මියුසික් අවෝඩ්ස් නොමිනේට් හැටියට සෙට් මොකක්ද ඒකේ විශිෂ්ටතම තරුණ නිර්මාණ සහ විශිෂ්ටතම සංගීත අධ්‍යයන දෙකටම සංගීතක්ෂණ දෙකටම හම්බ වෙනවා. ඉතින් ඒකත් වැදගත් සම්මානයක් අපේ රටට. රූරා කියලා සින්දුව ලෙස්ලි තෝමස් සහ චාල්නි රාජශේඛර තමයි සින් කරන්නේ. ඒ සින්දුව රිජෙක්ට් වුණා ආටිස්ට්ලා 13 දෙනෙක් බෑ කිව්වා. හැබැයි මං ඒ උත්සාහය අතහැරියේ නැහැ. හැබැයි රිජෙක්ට් කරපු 13 දෙනාම අද මගේ සමහරකට සින්දු දෙක තුනක් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි ඔහු ඉදිරියට යන්නේ. මම විශ් කරනවා කරන සියල්ලටම අලුත් අර ටිකක් තමයි කරන්නේ. මොකද ආදර සින්දු හැමෝම අහනවා. ඊට පස්සේ බූට් සින්දු හැමෝම අහනවා. හැබැයි මට හිතෙනවා වර්තමාන ලෝකෙ පොඩ්ඩක් චේන්ජ් වෙනවා. මේ අර ජෙනරේෂන් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. අයිඩියාස් අහන්න. ඔළුවට මොන හරි දෙයක් ඕනේ. අයිඩියා එකක් තියෙන සින්දුවක් මොන හරි ඕනේ. ඒ නිසා අපි ඉස්සරහ කරගෙන යනවා. ඒ වගේ රාවණා ගැන, හෙලයා ගැන සහ අලිමිනිස් ගැටුම ගැන අපි සින්දුවල් ළඟදීම 7 වෙනිදා ලොන්ච් වෙනවා. අලිමිනිස් ගැටුම විලාපේ කියලා ඒක මාර වෙනසක් එයි. ඒ තමයි අලුත් ප්‍රොජෙක්ට් නේ. ඒ කියන්නේ අලිමිනිස් ගැටුම ඊට පස්සේ රාවණා ගැන යනවා. රාවණා සහ හෙලයෝ ගැන යනවා. ඒක අලිමිනිස් ගැටුමේ තියෙන්නේ ඒක අත්‍තරම දැම්මත් කමන්නේ ඒක මාර වටිනවා. අලිමිනිස් ගැටුමේ තියෙන්නේ අලියයි ගොවියොයි නඩුවක් කතා කරනවා. එතකොට අලියෝ කියන කැලේ අපිට අයිති, ගොවියා කියනවා නෑ කැලේ අපිට අයිති. පස්සේ තේරුම් ගන්න අන්තිමේ යාලා කියනවා මේක කවදා හරි කෙලවර වෙන්නේ ලොකු එක්කෝ අලි ටික නැති වෙලා එක්කෝ කැලේ නැති වෙලා. ඔක තමයි අපි ඊළඟ විලාපින් කියන සින්දුව. ඒක රැප් ආටිස්ට් කෙනෙක් එක්කම තමයි කරන්නේ. එයා අපි හස්ලා බා එයා තමයි ඒක සම්පූර්ණම ප්‍රොඩියුස් කරේ වැඩි. ඒකෙදි මට ආසාවක් තිබ්බා රැප් ආටිස්ට් කෙනෙක් සින්දුවක් කරන්න. අන්තිමට මම ආරාධිත ගායකයා වුණා ඒ ගීතේ. හොඳයි. ඉතින් මේ අර එක්ස්පෙරිමන්ට් කරගෙන ගොඩක් අර නිව් ජෙනරේෂන් ජෙන් සී එක කැමතිනේ අර මේ content creating ඒගොල්ලන් අතින් තමයි ගොඩක් දේවල් වෙන්නේ. මම හිතන්නේ මේ දේවල් මේ projects ඕගොල්ලන්ට ගොඩක් ආසාවෙන් වැළඳ ගන්න projects වෙයි. ඉතින් මම විශ් කරනවා ඔබට ඔබ කරන සියල්ල success වෙන්න කියලා. අනිවාර්යෙන්ම ඔහුගේ හබරන තියෙන wellness center එකටත් පුළුවන් වුණොත් යන්න. මොකද ඒක ලොකු experience එකක් ඔයගොල්ලන්ගේ ජීවිතේට. ඔයත් එනවා කියලා කිව්වනේ. අනිවාර්යෙන් වෙන්න. So wishing all the best and we'll be see you in Sri Lanka very soon, right? Oh yes, well, in January. That's already planned. I mean, things are going very, very fast and going very fast. So yeah, I'm coming back. I'm already planning to coming back. We have many things to do. I mean, we have new recordings, but we will do also new recordings and concert and everything. So yeah, I'm back. Okay, you can tell your fans and even in France fans to embrace this is Sri Lanka song. Oh, that's for sure. But I did already. I sent it to all the people that I know, and I put on Facebook, and people liked it very much, and it's very good because they like the song, but they like the video, so they are discovering Sri Lanka also, and that was the main idea. And also, I have a contact with the Sri Lankan embassy in France, and also a contact with the French embassy in Sri Lanka. And the idea is the song, and the song is beautiful by itself. But the idea is also to promote the country, because the country welcomed me so well and so warmly that, at one point you have to give back. And that's exactly what we're doing with the song. Thank you, Jennifer Grumman, for being here with us at Channel C.
Sri Lanka's #1 youth music channel and මේ අනිවාර්යයෙන්ම මේ අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි මොකද channels එක මම ගොඩක් දකිනවා Facebook එකේ මාර viral මේ හැම වෙලේම අලුත් දේවල් සහ අලුත් කට්ටිය ගොඩක් අවස්ථා දෙන channel එකක් ඒක කියන්න ඕන දෙයක් මේ channels එක කියන්නේ මොකද අයියේ මම ඔයාලා යාර කතාව කියලා කම නැද්ද channel C එන්න කලින් මම පොඩි කාලේ මට හීනක් තිබ්බා wide angle එක music video කරන්න තිබ්බනම් මරු කියලා. හැබැයි අපි music field එකකට එයා කියන්නේ channel C එක පටන් ගත්තා. ඉතින් අවසානයේ music video කරන්න හිටපු කණ්ඩායමත් එක්ක මේ වගේ වැඩසටහනකටත් හම්බෙන්න එන්න ලැබිච්ච එක ලොකු දෙයක්. හොඳයි ඉතින් එහෙම තමයි වෙන්නේ මිනිසුන් කොහේදී හරි කොතනකදී හරි හම්බ වෙනවා. ඉතින් මනෝජ් ෆොන්සේකා ඔබට බොහොම ස්තුතියි. ඉතින් අනිවාර්යයෙන්ම This is Sri Lanka song එක Facebook එකේ YouTube එකේ ඔයගලන්ට බලන්න පුළුවන් අහන්න පුළුවන්. ඒ වගේම channel C එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඉස්සරහට මේක play වෙනවා. ඉතින් thank you so much අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ඔයගලන් දෙන්නටම. ඉතින් my first track program එක අද මෙහෙම තමයි ලස්සන වෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි තවත් දවසක වෙනම experience එකක් අරගෙන එනවා. ගිහින්